Hello guys, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්නේ තෙල් පෑදෙන්න මෙන්න මේ වගේ රසවත් බටු මෝජුවක් ඉක්මනින් කොහොමද හදාගන්නේ කියලා. හරි අපි යමු එහෙනම් වීඩියෝ එකට. මාව subscribe කරලා නැත්නම් දිගටම මේ වගේ වීඩියෝ බලන්න දැන්ම subscribe කරන්න. හරි අපි මේ විදිහට බටු කපා ගන්න ඕනේ. මේ මම පෙන්නන තරම size එකට ඔයාලා කැමති විදිහකට නැත්නම් කපා ගන්න පුළුවන්. මිරිස් කුඩු කහ කුඩු ඒ වගේම ලුණු ටික ස්වල්පයක් දාලා අපි මේක ටිකක් තියා ගන්නවා. තව අපිට මේකට දෙකට කපාගත්ත මිරිස් ඕනි. මේ විදිහට පොඩි ලුණු කපා ගන්න පුළුවන් දෙකට නැත්නම් පුළුවන් ගෙඩිය පිටින්ම ගන්නත්. මුලින්ම අපි මේ විදිහට තෙල් ස්වල්පයක් දා ගන්න ඕනේ. රත් වුණාට පස්සේ අපි ඒකට දාගන්නවා කපාගත්ත පොඩි ලුණු. ඒක ගොඩක් වෙලා බදින්නේ අපි සාමාන්‍ය චුට්ටක් තැම්බීගෙන යනවා වගේ රන්වන් පාට වෙන්නේ නැති වෙන්න ටක් ගාලා අපි බා ගන්න ඕනි. අපි මිරිස් ටිකක් බැද ගන්න ඕනි. ගොඩක් බැද ගන්නත් එපා කර වෙන්න ලාවට බැදීගෙන එනකොට ඒකත් බාලා ගන්න. මේ විදිහට කර කර ගන්න නැතුව බැද ගන්න මේ දෙක. හරි දැන් මේ විදිහට බටු ටිකක් බැද ගන්න. ලස්සන රන්වන් පාටක් එනකන් හොඳට බැද ගන්න ඕනි මේ ටික. මේ තරම් බැදගත්තාම හොඳටම මම මේකට දැන් සෝස් එකක් දාගන්නවා. අපි ඒකට සීනි මේස හැඳි දෙකකුයි සෝස් දාගන්න ඕනි. ඔයාට අවශ්‍ය ප්‍රමාණයකට සෝස් වැඩි වෙන තරමට රසයි. ඒ වගේම සාමාන්‍ය වතුරත් හැඳි දෙකක් දාලා මම මෙහෙම කලවම් කරනවා. හොඳට මේ සීනි ටික දිය වෙනකන් හොඳට කලවම් කරන්න. නැත්තම් අපි මේක තාච්චියට දාපු ගමන්ම නිකන් අර ගල් වෙන්න බලනවා. කැට කැට හිටින්නත් බලනවා හරියට දිය වෙන්නේ. ඒ හින්දා අපි මේ විදිහට හොඳට දිය කරගන්න ඕනි. මම තව මේකට වතුර සල්පයක් එකතු කරලා ලුණුත් දාගෙන තව ටිකක් හොඳට කැට ටික දිය වෙනකම්ම මේක කලවම් කරගන්නවා. තව මම මේකට දානවා මිරිස් කුඩු සල්පයක්. කැමති නම් ඔයාලා ගම්මිරිස් කුඩු මේකට යොදා ගන්න පුළුවන්. දැන් මම තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ දාගන්නවා අපි බෙදගත්ත දේවල් ටික. දාලා සාමාන්‍යයෙන් ටිකක් රත් වෙනකන් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම දැන් හදාගත්ත සෝස් එක මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. අපි දාගත්ත සෝස් එකේ වතුර ගතිය ඉවත් වෙනකන් අපි හොඳට මේක ලිපේ තියා ගන්න ඕනි. මෙන්න මේ විදිහට තෙල් පෑදෙනකන් අපි මේක ලිපේ තියාගත්ත පස්සේ අපිට පුළුවන් මේක බාගන්න. දැන් බටු මෝජු එක හදලා ඉවරයි. මම මේ විදිහට භාජනයක් අරගෙන අපි මේ ටික භාජනයට එකතු කර ගන්න ඕනේ. හැබැයි මේක වතුර තියාගන්න එපා. නැත්තම් මේක ඉක්මනට නරක් වෙන්න බලනවා. මේ විදිහට හදලා ඔයාලට පුළුවන් සතියක් විතර තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව subscribe කරලා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.